මම මෙතනින් පළවෙනි පඩි ටික නැගලා බඩු ටික මෙතනින් එහා පැත්තේ තියද්දි උඹලා හිතන්නේ මට මොකක් කිව්වා කියලාද? සර් අක්කා කෙනෙක් බෙල් වල දාන මැරිලා කියලා. පස්සේ මං ඇහුවා මොකද්ද සිද්ධිය කියලා. ඊට පස්සේ දැන් මට ඔයාලා පන්තියේ මෙයා සිද්ධිය කිව්වා වගේ නම් මුලට. මැරෙන්න තියෙන නරකම විදි වලින් උඩම තියෙන එකක් තමයි බෙල් වල දා ගන්නවා කියලා කියන්නේ. ඔයා බෙල් වල දාගත්තාම වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කාට්ලේජ් නැති තැනක් බලලා, කියන්නේ කාට්ලේජ් නැති තැනකින් ශ්වාසනාලේ බ්ලොක් වෙන්න පුළුවන්. නැත්තම් කාට්ලේජයක් උඩින් ලනුව යන්න පුළුවන්. තේරුණාද කියන එක? කාට්ලේජයක් උඩින් ලනුව ගියාම ඔයාලට තේරෙනද මේවා හයිය නැහැ. කාට්ලේජ් සමහරලාට ෆ්‍රැක්චර් වෙනවා. කියන්නේ මේක කැඩෙනවා. මෙහෙම තියෙන රවුම වගේ තියෙන කාට්ලේජ් එක ගිහිල්ලා අර ශ්වාසනාලේ ඇයෙන්න පුළුවන්. ඇනිච්ච ගමන් මේ ශ්වාසනාල තුවාල වෙනවා. මතක තියාගන්න තොණ්ඩුව බෙල්ලට දාගන්නේ මැරෙන්න කියලා හිතාගෙන උනාට දාගෙන හිර වෙන පළවෙනි තප්පරේ උගේ මැරෙන එක ආසාව අයින් වෙනවා. එතනින් එහාට උ try කරන්න ජීවත් වෙන්න. මේක ඇනිච්ච ගමන් රිදෙනවනේ. දඟලනවා දැන් ඔයාගුණත් අතපය පිච්චනවා දඟලනවනේ. දඟලද්දී ඔයා දඟලපු ගමන් තව තව ශ්වාසනාලේ ඉරෙනවා. ශ්වාසනාලේ ඇතුලේ මේ සංවේදී පටක කැපිච්ච ගමන් මේවා ඉරිච්ච ගමන් මොකද වෙන්නේ? ඇතුළට ලේ පිරෙන්න පටන් ගන්නවා. දියැලකින් වතුර එනවා වගේ මේ ශ්වාසනාල ඇතුළට ලේ පිරෙන්න පටන් ගන්නවා. පෙනහැලි වලට එක ලේ පිරෙන්නේ නැහැ. ගර්තන තියෙන පෙනහැලි වලට ලේ චුට්ටක් බහින්න පුළුවන්. සමහරලාට ඔය කටෙන් ඔය ලේ ටික එළියට එන්න පුළුවන්. මේක දිගේ ලේ යනවා. දැන් මොකද වෙන්නේ? ලේ යන බටයක් දිගේ හුස්ම වලට යන්න ඉඩක් නැහැ. ඔක්සිජන් ඇතුළට යන්නේ නැහැ. හැබැයි මේ වෙද්දිත් ඔයාගේ ලේ වල කලවම් වෙලා තිබ්බ ඔක්සිජන් ටිකක් තියෙනවා. සහ මේ පෙනහැලි ඉතුරුලා තියෙන ඔක්සිජන් ටිකක් තියෙනවා. හැබැයි අපේ බ්‍රේන් එක ඔක්සිජන් වලට මාර සංවේදී පොඩ්ඩ ඔක්සිජන් සප්ලයි එක නැති වෙච්ච ගමන් බඩු හම්බ වෙනවා. ඔයාට මේක වෙලා තියෙනවද? නානකොට වතුර ටිකක් නහයෙන් ගියාම ඇඟ ඇතුළට ඔයාට දැනලා තියෙනවද මේ ඔළුව දණ්ඩ පටන් ගන්නවා? ඒ පේන් එක එමෙ එලසම 10 ගුණයක් විතර වෙලා එනවා. දැන් අර නාද්දි මේ මෙව දිගේ යන්නේ නැහනේ. ලේ මෙව දිගේ යනවා. සමහරට හෙලුසිනේෂන්ස් පේනවා. ඒ කියන්නේ ඔයාගේ ඔළුවට ඔක්සිජන් මදි වෙච්ච ගමන් ඔයාට විකාර පේන්න පටන් ගන්නවා. සමහර වෙලට කියන්නේ සිහි නැති වෙලා යන්න පුළුවන්. සමහර විට ඔයාට නිකන් අමුතු යක්ෂ රූප අනම්මනම් ඔයාගේ හිතේ තියෙන දේවල් පේන්නත් පුළුවන්. ඒ අස්සේවා දඟලනවා සහ මේකක් ෆ්‍රැක්චර් වුණාම ෂණික විදිමෙනවා. මේ ශ්වාසනාලය වගේ පොඩ්ඩක් ඩැමේජ් වෙච්ච ගමන් ටක් ගාලා මේක ඉදිමෙනවා. ඉදිමිච්ච ගමන් මේක පටු වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ බිත්තිය තියෙන්නේ. මේ වගේ හිලක් තියෙන හුලං යන්න මේක ඉදිමිච්ච ගමන් මේ හුලං යන්න තියෙන සීමාව තාල ටිකක් පටු වෙනවා. එතකොට අර ගන්න හුස්ම ටිකත් මොකද වෙන්නේ? ගන්න විදියක් නැහැ. දැන් මොලේට එල යන එක නතර වෙච්ච ගමන් ටටක් ගාලා ඇඟ මැනේජ් කර ගන්නවා. මේක දැන් ඇඟ හැමතැනම තව තව දඟලන්න ගත්තොත් එහෙම ඔයගේ මේ මසල්ස් වලට ගොඩක් ඔක්සිජන් ඕන වෙනවනේ. ඇඟ සර්වයිවල් මූඩ් එකකට යනවා. අත්‍යවශ්‍යම තැන් දෙක මොකද්ද? එකක් මොලේ, අනිත් එක හදවත. මොලේටයි හදවතයි ඔක්සිජන් සප්ලයි එක තියෙන එක බෙදලා දෙනවා. මසල් වල තියෙන ඔක්සිජන් සප්ලයි එක නතර කරනවා. නතර කරගුවම මසල්ස් එක ලූස් වෙනවා. ඔයා දැකලා තියෙන තද වෙලා තියෙන දිවවල් එහෙම සමහරට ගාලා කටෙන් එළියට පැනලා තියෙනවා. සමහර මැරිච්ච කට්ටිය ඔයා දැකලා ඇඳුමේ කක්ක වෙලා තියෙනවා. සමහර කට්ටියන චූ වෙලා තියෙනවා. අර තද වෙලා තිබ්බ මසල් ඔක්කොම රිලීස් වෙලා යනවා. පැහැදිලිද? තාම මැරුණාද? නෑ පිස්සුද? තාම මැරිලා නෑ. ඊට පස්සේ ඔයාගේ මොලේ චුට්ට ඔක්සිජන් නැතුව මොකද වෙන්නේ? මැරෙන්න පටන් ගන්නවා. ඔයාගේ හදවතට ගැහෙන්න